වගේ account මචං හදනවා කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම කුඩු බිස්නස් කරන එක. හරිද? නැත්තම් මචං ඉන්දුනීසියාවේ පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක් තමයි මචං මේ වගේ වැඩ කරන්නේ. හරිද? Hey y'all, come look at this. හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්, ආදරෙන් පිළිගන්නවා ගේමින් විම් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් අදත් ගෙනල්ලා තියෙන්නේ සුපිරි වීඩියෝ එකක්. වීඩියෝ එක මොකක්ද කියලා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම thumbnail එකේ දකින්න ඇති යාළුවනේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් ඔන්න යාළුවනේ මාත් ස්පොන්සර් වැඩ පටන් ගන්නයි යන්නේ ඉස්සරහට. ඉතින් යාළුවනේ ඉස්සරහට ඒ කියන්නේ ඉදිරි දින කිහිපෙදී මම පෝස්ට් එකක් දාන්නම් මගේ නම්බරෙත් එක්ක. ඔයාලගේ YouTube channel එකක් නැත්නම් Diamond Store එකක් TikTok channel එකක් ඉතින් ප්‍රොමෝට් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මටත් මැසේජ් එකක් දාලා ඔයාලගේ අතේ තියෙන පුංචි මුදලකට ඒ වැඩේ කරගන්න පුළුවන් යාළුවනේ. ඉතින් ඒ ගැන දැනුම් දෙන්නත් එක්ක තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් යාළුවනේ ඒත් එක්කම හරිද අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක නම් පිස්සුවක් වෙයි යාළුවනේ. මොකද මචං මේ වගේ account හරිද මචං ප්‍රොක්සි නෙමේ හරිද මේ account එක ගැන හරිද ඕගොල්ලොන්ට පෙන්වන්න ඕනේ යාළුවනේ. අනික මං දාන්නේ මචං වෙනස් content නේ. ඒ කියන්නේ මචං අද ගෙනල්ලා තියෙන්නේ මචං පිස්සුවක් වෙන account එකක්. හරිද? ඒ කියන්නේ මං account review නේ දාන්නේ. ඒ කියන්නේ මචං ඉන්දුනීසියන් සර්වර් එකේ තියෙන සුල්තාන් account එකක් යාළුවනේ මේක. හරිද? ඉතින් වැඩි කතා ඕනේ නැහැ. වීඩියෝ එක ගොඩක් දික් වෙන්න ඕනේ නැහැ යාළුවනේ. වීඩියෝ එකට යන්න කලින් තව පුංචි දෙයක් මතක් කරනවා. මගේ channel එක තාමත් subscribe කරලා නැති ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන ඔයා හරිද? අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා මේ වීඩියෝ එක පුළුවන් තරම් share කරලා දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ වැඩි කතා ඕනේ නැහැ. අපි බලමු account එක මොකක්ද කියලා. ඉතින් යාළුවනේ prime level එකට ගියාම leaderboard එක තියෙනවා. ඉතින් යාළුවනේ leaderboard එකේ number 1 හරිද? ඔයාලට පිස්සු හැදෙයි යාළුවනේ number 1 දැක්කාම මෙන්න තියෙනවා number 1 හරිද? රාජා block with මොකක්ද තියෙන්නේ? නම නම් මට කියවන්න බෑ යාළුවනේ. ඉතින් යාළුවනේ මෙන්න හරිද? ඔයාලට පේනවා ඇති diamond top up කරලා තියෙන තරම් 1 million top up කරන තියෙන යාළුවනේ. ඉතින් කියන්න බෑ. ඉතින් කොහොම හරි ඩයමන්ඩ් මිලියනයක් টොප් අප් කරලා තියෙනවා මේ නම්බර් 1 හරිද? ඉතින් account එක ඇතුළට ගියාම ඕගොල්ලොන්ට බලාගත්තා ඒ මචං මේ account එක දැක්කාම හරිද ඔයාලා මවිත වෙනවා යාළුවනේ. එච්චරයි කියන්න දෙන්නේ හරිද? ඉතින් යාළුවනේ level 37 හරිද? level 37 like තියෙනවා 62814ක් මගේ like එකත් එක්ක. ඉතින් යාළුවනේ මේකේ ඊයේ මම like බලද්දි තිබ්බේ 33000 ගාණක්. මේ වෙනකොට තියෙනවා 62814ක්. ඉතින් යාළුවනේ මේ වගේ account එකක් ඕගොල්ලොන්ට අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඔයාලගේ ඉන්දුනීසියන් සර්වර් account එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම බලන්න මේ account එක. ඉතින් යාළුවනේ ඕගොල්ලොන්ට මේ පැත්තෙන් තියෙනවා ID එක ගහලා බැලුවා හැකි 148යි 599යි 57යි 329. ඉතින් යාළුවනේ season 148 account එකක්. හරිද? මේක level 37 යාළුවනේ. හරිද? ඉතින් යාළුවනේ මගේ සිංගප්පූර් සර්වර් ඔරිජිනල් account එකේ like level 60 මචං. හරිද? like තියෙන්නේ 3900 ගාණක්. හරිද? ඉතින් මේක level 37 like තියෙනවා 62814ක් සහ prime level 8 යාළුවනේ. හරිද? ඉතින් මචං මේ පැත්තෙන් ඉතින් එච්චර ඒ කියන්නේ මචං prime level 8 කියන්නේ මචං diamond මිලියනයක් top up කරලා මූ මොනවාද කරලා තියෙන්නේ කියංගෝ. මට නම් හිතෙන්නේ මේ ආතල් එකට හදන account එකක් දුකෝද මචං මේ වගේ account මචං පිස්සුවක්. හරිද? ඉතින් UMP ගන්න එක max තව ගන්න max ඇති මචං play කරන්න මේක වෙන්න ඕනේ වැඩිපුරම. ඉතින් BR පැත්තෙන් තරු 5ක් ගහලා තියෙනවා. ඉතින් master ගහන්න තව පොඩ්ඩක් ඕනේ ඇති. ඉතින් CS පැත්තෙන් නම් play කරන්නේ නෑ යාළුවනේ. මේ වගේ account මචං මේ ඉන්දුනීසියාවේ කුඩු බිස්නස් කරන එකෙක් ගෙද කොයිද? හරිද මචං? මේ ඕගොල්ලොන්ට පේනවා ඇති අලුතෙන් ආපු පැන්ත බණ්ඩල් එකක් තරම් තියෙනවා මචං. ඒක නම් පහරක්. හරිද? ඉතින් මචං මේ ආතල් එකට හදන account එකක් වෙන්නද? හරිද? ඉතින් ඔයාලා හිතන්න එපා proxy කියලා. proxyත් නෙමෙයි මචං moderate account එකකුත් නෙමෙයි. හරිද? තනිකරම මේක play කරන ආතල් එකට හදන account එකක් මචං. පිස්සුවක් තමයි මේ වගේ account මචං හදනවා කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කුඩු බිස්නස් කරන එකක්. හරිද? නැත්තම් මචං ඉන්දුනීසියාවේ පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක් තමයි මචං මේ වගේ වැඩ කරන්නේ. හරිද? ඉතින් ඒකෙක්ගේ පුතෙක් හරි වෙන්න ඇති මචං. නැත්තම් මචං මේ වගේ account ආතල් එකට හදනවද බං? බයි කරන්න තිබ්බනේ බං ලක්ෂ ගණක් වටින account එකක්. යකෝ ඩයමන්ඩ් මම මිලියනයක් top up කරලා තියනවා කියන්නේ මචං. මූ කෝටියක් විතර වියදම් කරලා තිබන් account එකට මේ account එකට මචං. ඉතින් ඔන්න ඔය වගේ account එකක් තමයි අද ගෙනාවේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරලා මේ වීඩියෝ එක පුළුවන් තරම් share කරලා දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම ඉස්සරහට ස්පොන්සර් වැඩ පටන් ගන්නවා කියලා මම කලිනුත් කිව්වා. ඉතින් මේ පැත්තට සෙට් වෙන්න මගේ උන් සෙට් එක. එහෙනම් මගේ උන් සෙට් එකටම ආදරේ ජය වේවා. bye bye.